Hello ඔයාලා හැමෝටම ඉතින් අදත් ඔයාලා ගොඩාක් ආදරෙන් සහ සාදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්කම සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ අපිට උගන්වන පාඩම් 15ක් ගැන. ඉතින් මේ පාඩම් මොනවද කියලා නොදැන ජීවිතේ වැරදුන අය, ජීවිතේ වරද්දගත් අය බොහොමයි. ඉතින් අන්න ඒ හින්දා පාඩම් අවධානයෙන් අහගෙන ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එතකොට ඔයාගේ ජීවිතේට එන්න තියෙන ප්‍රශ්න අභියෝග වළක්වගෙන ඔයාට සතුටින් බුද්ධිමත් විදිහට ඔයාගේ ජීවිතේ ගත කරන්න පුළුවන්. ඉතින් ඔන්න පළවෙනි පාඩම තමයි ඔයා කවුද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ. නැත්නම් ඔයා කොයි වගේ කෙනෙක්ද කියන එක. අනිත් කට්ටිය තේරුම් ගන්න නැත්නම් අනිත් කට්ටිය අඳුරගන්නේ ඔයාගේ වචන වලින් නෙවෙයි. ඔයා කියන දේවල් වලින් නෙවෙයි. නැත්නම් ඔයා හිතාගෙන ඉන්න දේවල් වලින් නෙවෙයි. ඔයා කවුද කියලා සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඔයා කරන දේවල් සහ ඔයාගේ ක්‍රියාවල් වලට අනුව. ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයා හොඳට වැඩ කරන කෙනෙක් නැත්නම් ඔයා හොඳ කරුණාවන්ත කෙනෙක්. ඔයා ගැන ගොඩාක් හොඳ විදිහට හිතාගෙන ඉන්නවා නම් එහෙම හිතාගෙන ඉඳලා විතරක් මදි. ඔයා ක්‍රියාවෙනුත් ඒ විදිහට වෙනස් වෙන්න ඕන. ඔයා හොඳට වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් නම් ඇඳට වෙලා කම්මැලි වෙලා ෆෝන් එක දිහා බල ඉඳලා හරියන්නේ නැහැ. ඔයා හොඳට වැඩ කරන දියුණු වෙන පුද්ගලයෙක් නම් ඔයා ඒකට සමාන ක්‍රියා කරන්න ඕන. ඔයා හිතාගෙන ඉන්න විදිහට අනුව දේවල් කරන්න ඕන. ඔයා කරුණාවන්තයි කියලා හිතාගෙන ඉඳලා වැඩක් නැහැ. ඔයා ගෙදර කට්ටියට සැරයි නම්, ඔයාගේ අසල්වැසියන්ට සැරයි නම්, ඔයා දන්න කියන කට්ටියට ඔයා ගරහනවා නම්, ඔයා ධනාත්මක පුද්ගලයෙක් කියලා ඔයා හිතාගෙන ඉඳලා වැඩක් නැහැ. නැත්නම් අනිත් කට්ටියට කියලා වැඩක් නැහැ. ඔයා ජීවිතේට නිතරම බැන ඉන්නවා නම්, හැම දෙයක් ගැනම නිතරම ඍණාත්මකව හිත ඉන්නවා නම්, ඔයාගේ ක්‍රියාවලින් තමයි ඔයා ඇත්තටම කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක තීරණය වෙන්නේ. අපිට අපි ගැන ඕන තරම් දේවල් කියන්න පුළුවන්. අපිට අපි ගැන සෑහෙන්න දේවල් මවලා කියන්න පුළුවන්. අපිට ඕන විදිහට අපි ගැන කියන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයක්ම ඇත්තටම මේ වගේ පුද්ගලයෙක් කියන දේ ඔප්පු වෙන්නේ ඔයාගේ දෛනික ක්‍රියාකලාපයට අනුව. කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක පෙන්වන්නේ ඔයාගේ වචන නෙවෙයි, ඔයාගේ ක්‍රියාපටිපාටිය කියන දේ හොඳට හිතට ගන්න. එතකොට දෙවෙනි පාඩම තමයි ඔයා ගොඩාක්ම සතුටින් ඉන්න වෙලාවල් වලදී. නැත්නම් ඔයා ගොඩාක් දුකෙන් ඉන්න වෙලාවල් වලදී. නැත්නම් ඔයා ගොඩාක් කේන්තියෙන් ඉන්න වෙලාවල් වලදී කවදාවත් කාටවත් පොරොන්දු දෙන්න යන්න එපා, පොරොන්දුවක් වෙන්න එපා. ඔයාටම හරි පොරොන්දුවක් දෙන්න එපා. සහ මේ වගේ අවස්ථාවල් වලදී තීරණ ගන්න යන්න එපා. ගොඩාක් වෙලාවට අපි සතුටින් ඉන්නවා කියලා කියන්නේ නැත්නම් දුකෙන් ඉන්නවා කියලා කියන්නේ නැත්නම් කේන්තියෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ අවස්ථාවේදී අපි හිතන්නේ හැඟීම් බර වෙලා නැත්නම් හැඟීම් වලට යටත් වෙලා නැත්නම් හැඟීම් වලට පහල් වෙලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි ලොජික් කියන දේ භාවිතා කරන්නේ නැහැ. කියන්නේ දුරදිග බලලා අපි වැඩ කරන්නේ නැහැ, තීරණ ගන්න නැහැ. මේ වගේ අවස්ථාවල් වලදී දෙන පොරොන්දු ගොඩාක් වෙලාවට ඉෂ්ට කරන්න බැරි ඒවා බවට පත් වෙනවා. මේ වගේ අවස්ථාවල් වලදී ගන්න තීරණ ගොඩාක් වෙලාවට ජීවිතේ වැරදෙන නැත්නම් ජීවිතේ ඔයාට මොකක්ම හරි ඍණාත්මක ප්‍රතිඵලයක් ගෙනත් දෙන විදිහේ තීරණ බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා මේ හැඟීම් ඉහවහා ගිය වෙලාවදී කවදාවත් පොරොන්දු දෙන්න යන්නත් එපා. ජීවිතේ විශේෂ තීරණ ගන්නත් එපා. හිත සංසුන් වෙනකන් ඉඳලා හොඳට හිතලා බලලා දෙන පොරොන්දුවක් දෙන්න සහ ගන්න තීරණයක් ගන්න. වෙනි පාඩම තමයි ආදරේ මැත්තේ නැහෙන්න එපා. ආදරේ හින්දා පිස්සුවෙන් ඉන්න එපා. ආදරේ හින්දා ඔයාව පහත් කරගෙන, ඔයාව හැල්ලුවට ලක් කරගෙන වැඳගෙන අනිත් කට්ටිය පස්සේ යන්න එපා. ආදරේ ඉල්ලලා බැගෑපත් වෙන්න එපා. ඒ කාලය භාවිතා කරලා, ඒ එනර්ජි එක භාවිතා කරලා ඔයාට ඒ ආදරේ ලබා දීලා ඔයාව ගොඩනගා ගන්න. ඔයාව වැඩි දියුණු කරගන්න. ඔයා වෙනුවෙන් මේ කාලයේ ශක්තිය හැමදේම කැප කරලා ඔයාව වෙනස් කරගන්න. ඔයාගේ වටිනාකම ඉහළට ගන්න. අන්න එතකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක මෙහෙම ඉහළට යද්දී විශ්වයේ විසින් ඔයාට ගැළපෙන සුදුසුම සහකරුවෙක් නැත්නම් සහකාරියක් ඔයාගේ ජීවිතයට ගැළපෙනම වෙලාවට ලබා දෙනවා. ඔයාට ගැළපෙන, ඔයාට අවංකවම ආදරය කරන කෙනෙක් ඔයාගේ ජීවිතයට එන්නේ ඔයා හරි ভাইබ්‍රේෂන් එකක හිටියොත් විතරයි. ඔය දුර්වල බැගෑපත් වෙන නහයෙන් අඬාගෙන ඉන්න මේ වගේ ভাইබ්‍රේෂන් එකකදී ඔයාට නැවත ආකර්ෂණය වෙන්නේ ඔයාගේ හිත රිද්දන නැත්නම් ඔයාව ගණන් ගන්නේ නැති, ඔයාගේ වටිනාකමක් පේන්නේ නැති සහකරුවෙක් සහකාරියක් විතරයි. ඉතින් අන්න ඒ හින්දා තමයි කියන්නේ ආදරේ මැත්තේ නැහෙන්න යන්න එපා. ඔයාට ආදරේ දීලා ඔයාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. එතකොට ඔයාට ගැළපෙනම කෙනා ඔයාගේ ජීවිතේට. ඔයාට හිතාගන්න බැරි තරම් ලේසියෙන් විශ්වය ඔයාට ලබා දෙනවා. එතකොට ඊළඟ පාඩම තමයි කෙනෙක්ගේ අහිංසකකම, කෙනෙක්ගේ කරුණාවන්තකම, කෙනෙක්ගේ ඉවසීමේ ගුණාංගය මේ දේවල් දුර්වලකමක් විදිහට දකින්න එපා. ගොඩාක් වෙලාවට මේක සිද්ධ වෙන්නේ පාසල් වල නැත්නම් වැඩ කරන ස්ථානයේ නැත්නම් පවුල ඇතුළෙත් වෙන්න පුළුවන්.
අහිංසක කෙනෙක් ඉන්නවා එයාව බුලි කරනවා එයාට එක එක දේවල් කියනවා එයාට පුළුවන් තරම් එයාව මානසිකව වටන්න උත්සාහ කරනවා පාසල් වලදී වුණත් අර දුර්වලයි කියලා හිතාගෙන දුර්වල ළමෙක්ව අල්ලගෙන එයාව බුලි කරනවා එයාට එක එක දේවල් කියනවා එයාව කොම් කරනවා නැත්නම් එයාව ගෲප් එකෙන් අයින් කරලා තියෙනවා එයා ගැන කතා පතරනවා නැත්නම් එයා ගැන අනවශ්‍ය දේවල් කතා කරනවා මේ විදිහේ පහත් ක්‍රියාවකට කිසිම වෙලාවකදී කොයිම විදියකින්වත් සම්බන්ධ වෙන්න එපා පවුලකදී වුණත් ක්ලාස් රූම් එකේදී වුණත් නැත්නම් ආ වැඩ කරන තැනකදී මෙහෙම දෙයක් වුණත් අහිංසක කව හරි ටාගට් කරලා මෙහෙම බුලි කරන එක නැත්නම් එයාගේ ඉවසීම මෙහෙම පරීක්ෂා කරන එක නිකමටවත් කරන්න යන්න. ඔයාලට මේ අත්දැකීම් සමහරක් වෙලාවට ඇති. අහිංසක කට්ටියට කේන්ති යන්නෙම නැහැ. නමුත් කේන්ති යද්දී ඒ යන කේන්තිය අනිත් කට්ටියට නිකන් නිකරුණේ යන කේන්තියට වඩා ගොඩාක් දරුණු එකක්. ඒ වගේ දෙයකට ඔයා හේතු වෙන්න එපා. සහ මෙහෙම අහිංසක පුද්ගලෙක්ව ටාගට් කරගෙන එහෙම කරන හිංසාව සෑහෙන්න පව් පිරෙන එකක්. සෑහෙන්න පව් පිරෙන එකක්. ඉතින් ඒ වගේ දේවල් වලට අත දාන්න යන්න එපා. අහිංසකකම් කියලා කියන්නේ නැත්නම් ඉවසීම කියලා කියන්නේ කෙනෙක්ගේ දුර්වලතාවයක් නෙවෙයි. ඉතින් එතකොට ඊළඟ පාඩම තමයි එක මොහොතක උපදින తాවකාලික කේන්තියෙන්ද, తాවකාලික රාගයෙන්ද, తాවකාලික තණ්හාවෙන්ද අවුරුදු ගානක් වා ගොඩාක් මහන්සිලා හදාගත් ඔයාගේ ජීවිතේ, ඔයාගේ ගරුත්වය, ඔයාට තිබ්බ පූජනීය බැඳීම, ඔයාට තිබ්බ ආදරය, ඔයාට තිබ්බ සතුට එහෙම් පිටින්ම නැති වෙලා යන්න පුළුවන්. හැඟීම් වලට වහල් වෙලා වැරදි තීරණ, වැරදි ක්‍රියා කරන්න යන්න එපා. මුළු ජීවිත කාලයටම මේ ගැන සැලකිලිමත් වෙන්න. తాවකාලිකව උපදින කේන්තිය, තාවකාලිකව උපදින රාගය, තාවකාලිකව උපදින තණ්හාව. මේ දේවල් අති භයානක දේවල්. ඔයාගේ ජීවිතේ බිඳුවටම වටන්න පුළුවන්, ආව නැත්තටම නැති කරලා දාන්න පුළුවන් දේවල්. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ගීම් වලට බහල් වෙලා ජීවිතේ විනාශ කරන ක්‍රියාවල් කරන්න යන්න එපා. එතකොට ඊළඟ එක තමයි ජීවිතේ කර්ම චක්‍රය විසින් අපිට උගන්වන්න හදන දේවල්. අපිට උගන්වන්න හදන පාඩම්. මේ පාඩම්, මේ සිදුවීම් ඇසුරෙන් අපි හරි විදිහට තේරුම් අරන් අපිව වෙනස් කරගත්තේ නැත්නම්, මේ කර්මය විසින් අපිට උගන්වන්න එන පාඩම් අපි හරි විදිහට ඉගෙන ගත්තේ නැත්නම්, අපි ඒ පාඩම් හරි විදිහට තේරුම් ගන්නකම්, හරි විදිහට ඉගෙන ගන්නකම්, අපිව වෙනස් කරගන්නකම් නැවත නැවත අපේ පස්සෙන් එනවා. ඉතින් හොඳට තේරුම් ගන්න, කර්මය කියලා කියන්නේ දඬුවමක් නෙවෙයි. දඬුවම් ලබා දීමක් නෙවෙයි. කර්මය කියලා කියන්නේ පාඩමක්, ගැඹුරු පාඩමක්. ජීවිතේ සහ ඔයාගේ ආධ්‍යාත්මය වෙනස් කරවන්න පුළුවන් ගැඹුරු පාඩමක්. ඉතින් ගොඩාක් වෙලාවට අපි මොකක්ම හරි ප්‍රශ්නයක් එද්දී ඇයි මටම වෙන්නේ? ගගා කනස්සල්ලටපත් වෙනවා, දුක් වෙනවා, ස්ට්‍රෙස් වෙනවා, අඬනවා, සෑහෙන දේවල් කරනවා. ඍණාත්මක තැනකට වැටෙනවා. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕන. ඇයි මටම වෙන්නේ ගගා කම්ප්ලේන් කර කර ඉන්න එක නෙවෙයි. මොකද්ද මෙතනින් මට උගන්වන්න උත්සාහ කරන්නේ? මොකද්ද මෙතනින් මම තේරුම් ගන්න ඕන? මම මෙතනින් කොහොමද මාව වෙනස් කරගන්න ඕන? මාව මෙතනින් මම වෙනස් කරගත්තොත් මට පුළුවන් මේ සිද්ධ වෙන ක්‍රියා නැවත නැවත සිද්ධ වෙන්නේ නැතුව වෙනස් කරගන්න. මගේ ජීවිතේ වෙනස් කරගන්න. ඉතින් කර්මය හමුවේ මේ පාඩම් වාට ලේසියෙන් ඉගෙන ගන්න, තේරුම් ගන්න කරන්න තියෙන්නේ. ඔයාගේ මේ පටු දැක්මෙන් බලන්නේ නැතුව පුළුල් දැක්මකින් බලන්න. මොකද්ද මට මෙතනින් උගන්වන්න හදන්නේ? ඒ අරුණම ඇයි මේක මටම වෙන්නේ? ඇයි මටම වෙන්නේ? ඔක්කොම මටමයි වෙන්නේ. ඔහොම ජීවිතේට බැන බැන ඉන්න එක නෙවෙයි. හොඳට හිතට ගන්න, මේ කර්මය විසින් අපිට මේ උගන්වන්න හදන පාඩම් අපි ඉගෙන ගන්න තාක්කල්, අපි තේරුම් ගන්න තාක්කල් මේ දේවල් රිපීට් වෙවි අපි ඉගෙන ගන්නකම් අපේ පස්සෙන් එනවා. මේ ආත්මෙද විතරක් නෙවෙයි. අපි මේ ආත්මෙද ඉගෙන ගත්තේ නැත්නම් ඉස්සරහට අපි ඉපදින ආත්මවලටත් මේ කර්මය අපේ පස්සෙන් එනවා. මේක ඉගෙන ගන්නකම් එනවා. ඉතින් අන්න ඒ හින්දා ඉවසීමෙන්, පුළුල් දැක්මකින් බලලා මොකක්ම හරි තැනකදී ජීවිතේ වැරදෙනවා නම්, මොනවාම හරි ප්‍රශ්නයක් එනවා නම්, ඔයාගේ හිත රිදෙනවා නම්, මේ හැම තැනකින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද්ද මේ අවස්ථාවෙන්, මේ සිදුවීමෙන් මට උගන්වන්න හදන පාඩම කියලා. ඊළඟට ඔය තේරුම් ගන්න ඕන දේ තමයි අපි වැරදි පාරක දුර යන්න අපිට ආයෙ හැරිලා එන්න අමාරු වෙනවා. අපි වැරදි පාරක දුර යන්න අපිට හරි පාරේ ගමන් කරන්න අමතක වෙනවා. නැත්තම් අමාරු වෙනවා. මුළු ජීවිත කාලේ පුරාවටම හරි පාරේ ගමන් කරන්න කටයුතු කරන්න ඕන. වැරදි පාරක යන්න ඔයගේ හැඟීම් ඔයව පෙළඹෙව්වොත් ඔය නැවත නැවත හරියට හිතලා හරි පාර තෝරගන්න ඕන. ඉතින් ඇබ්බැහි වීම වෙන්න පුළුවන්, ඔයා කරන වැරදි වෙන්න පුළුවන්, ඔයාගේ අතින් අනිත් කට්ටියට සිද්ධ වෙන වැරදි වෙන්න පුළුවන්. මේ දේවල් දිගින් දිගටම කරන්න ඔයාට ඔයාවත් මේකෙන් මුදව ගන්න බැරි වෙනවා. ඔයා ගමන් කරන්නේ වැරදි පාරක නම්, ජීවිතේ මොනවාම හරි පැත්තකින් ඔයා වැරදි පාරක දැන් ගමන් කරමින් ඉන්නවා නම්
දැන් මේ දේවල් නවත්තලා හරි පාරකට එන්න. හරි පාරට වැටෙන්න. වැරදි පාරේ යන්න අපිට ආයේ හැරිලා එන්න අමාරු වෙනවා නැත්තම් අමතක වෙනවා. ඉතින් එතකොට ඊළඟට ඉගෙන ගන්න ඕන පාඩම තමයි perfection කියන දේ මුලාවක්. perfection කියන දේ illusion එකක්. ඒ කියලා කියන්නේ දැන් ගොඩාක් කට්ටිය මොනවාම හරි දෙයක් පටන් ගන්න නැත්නම් එයාලගේ ජීවිතේ හදා ගන්න එයාලට තියෙන මොනවාම හරි goal එකක් achieve කරගන්න එයාලගේ වටේට තියෙන දේවල් perfect වෙනකම් බලන් ඉන්නවා. හරි වෙලා වෙනකම් නැත්නම් හැමදේම යාට ලැබෙනකම් පරිසරය හරි විදිහට හැඩ ගැහෙනකම් ওই perfect conditions වෙනකම් බලාගෙන ඉන්නවා. එක්ක පාඩම් කරන්න පටන් ගන්න නැත්නම් එයාලගේ project එකක් පටන් ගන්න නැත්නම් එයාලගේ business එක start කරන්න ওই වගේ perfect conditions වෙනකම් එයාලා බලාගෙන ඉන්නවා. perfect වෙනකන් යාලා වැඩ කරන්න පටන් ගන්න නැහැ. perfect වෙනකන් යාලා කිසිම දෙයක් උත්සාහ කරන්නේවත් නැහැ. ඒත් හොඳට හිතට ගන්න මේ perfection කියන දේ හැමදේම හරිම විදිහට තිතට තියෙන්න ඕනේ කියන මේ මම වැඩ පටන් ගන්න කියන මේ concept එක මිරිඟුවක් වගේ දෙයක්. perfection කියන දේ perfect conditions කියන දේ කවදාවත් එන්නේ නැහැ. මේ perfect conditions එනකම් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඔය වැඩ පටන් ගන්න. ඔයාලට කවදාවත් මේ දේවල් පටන් ගන්න සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ ඉස්සරහට යන්නේ ජීවිතේ ඉක්මනින්ම දියුණුවටපත් වෙන්නේ මේ perfect conditions ගැන බල ඉන්නේ නැතුව තියෙන විදිහට තියෙන දේවල් වලින් ආරම්භ කරන වැඩ කරගෙන යන හරි වෙලාවක් එනකම් බලාගෙන ඉන්නේ නැතුව මේ මොහොතේ ඉඳන් වැඩ කරන්න පටන් ගන්න අයට ඒ කට්ටිය දියුණු වෙනවා අර perfect conditions එනකම් බලාගෙන ඉන්න කට්ටිය ජීවිතේ පස්සට යනවා නැත්නම් යාලට මොකුත්ම හරි විදිහට කරගන්න සිද්ධ වෙන්නේ නැහැ. හිතට ගන්න. Those who wait for perfect conditions they never start. ඒ කියලා කියන්නේ හැමදේම තිතට තියෙන්න ඕනේ මම වැඩ පටන් ගන්න කියලා බල ඉන්න කට්ටිය කවදාවත් ආරම්භ කරන්නේ නැහැ. ඉතින් ඊළඟ පාඩම ඔයාලට කියලා දෙන්න කලින් Bright Me workshop එක ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්න. ඉගෙන ගන්න ඔයාල වෙනුවෙන් 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 වසර O level A level එතකොට university students ලා නැත්තම් ඔයාලට මොනවාම හරි exam එකක් තියෙනවා නම් ආසාවෙන් උනන්දුවෙන් පාඩම් කරන්න සතුටින් පාඩම් කරන්න stress depression වගේ තත්ත්වයන් වලට යන්නේ නැතුව සතුටින් පාඩම් කරලා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න හැම විෂයකටම දක්ෂ වෙන්න ඔයාලගේ මතක ශක්තිය වැඩි දියුණු කරගන්න ලේසියෙන්ම ආසාවෙන් පාඩම් කරන්න පුළුවන් study tips study methods ගැන දැනගන්න law of attraction වල ඔයාලට පාඩම් කරන්න උනන්දුව ඇති කරන හැම විෂයකටම ආව දක්ෂ කරන affirmations subliminals ලබා දෙන ඔයාලව පාඩම් කරවන්න උනන්දු කරන කම්මැලි වෙලා එපා වෙලා ස්ට්‍රෙස් වෙලා අපිලිවලකට වැඩ කරගෙන යන්න නෙවෙයි ආසාවෙන් උනන්දුවෙන් පාඩම් කරලා ඔයාලගේම මනසේ ශක්තිය වැඩි දියුණු කරගෙන විභාගවලට ඉහළම ප්‍රතිඵල ලබා ගන්න ඔයාලට උදව් වෙන වර්ක්ෂොප් එකක් තමයි Bright Me workshop එක කියලා කියන්නේ. ඉතින් දවස් 10ක් පුරාවට මාත් එක්ක එකතු වෙලා ඔයාලට පුළුවන් මේ වර්ක්ෂොප් එකේදී මම ලබා දෙන tools මේ ලබා දෙන පාඩම් වලින් ඔයාලව වෙනස් කර ඉහළම සාමාර්ථය ඉහළම ලකුණු ගන්න තැනට ඔයාව වැඩි දියුණු කරගන්න. ඉතින් වර්ක්ෂොප් එක ගැන වැඩි විස්තර අවශ්‍යයි නැත්නම් සහභාගී වෙන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් 076 161 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා වැඩි විස්තර ලබා ගන්න නැත්නම් සහභාගී වෙන්න. ඊට ඉගෙන ගන්න ඕන වැදගත්ම පාඩමක් තමයි බය කියලා කියන්නේ ඔයාගේ හීන. ඔයාගෙන් උදුර ගන්න දෙයක්. බය කියලා කියන්නේ ඔයාගේ ජීවිතය අකමැති විදිහට ඔයාට ගත කරන්න පොළඹවන දෙයක්. හිතේ තියෙන බය හින්දා හීන අත්හැරපු හිතේ තියෙන බය හින්දා එකපාරක්වත් උත්සාහ නොකරපු හිතේ තියෙන බය හින්දා තමන් අකමැති ජීවිතයකට කොටු වෙලා ජීවිතේ ගත කරන මිනිස්සු බය නිසා තමන්ගේ හීන අත්හැරලා වයසට ගිහින් ජීවිතය ගැන පස්තැවීමෙන් ඉන්න මිනිස්සු අපි අතර ඕන තරම් ඉන්නවා. බය කියලා දෙයක් පුද්ගලයාගේ හිතේ තියෙනවා නම් ඒ බය තියෙන්න ඕනේ පව් වැඩ කරන්න විතරයි. හීන පසුපස හඹා යන්න නෙවෙයි. ඔයා කැමති දේවල් කරන්නේ නැතුව ඉන්න නෙවෙයි. බය තියෙන්න ඕනේ පව් වැඩ නොකර ඉන්න විතරයි. ඔයාගේ හීන පසුපස හඹා යන්න බය වෙන්න එපා. බය වෙලා ඔයාගේ හීන අත්හරිනවා කියලා කියන්නේ. සිහින ජීවිතේ ලබා ගන්නවා කටයුතු කරන්නේ නැහැ කියලා කියන්නේ. ඔයාට දවසක සෑහෙන්න පසුතැවීම් එක්ක ජීවිතේ ගත කරන්න සිද්ධ වෙයි. ඉතින් බයට වහල් වෙන්න යන්න එපා. එතකොට ඊළඟ පාඩම තමයි ඔයාට රිද්දපු, ආව බින්දුවට වට්ටපු මිනිස්සු නැත්නම් ආව මානසික වැටුන තැන්වල ඉඳගෙන ඔයාට සුවපත් වෙන්න අමාරුයි. ආව සුවපත් කරගන්න අමාරුයි. මේ මිනිස්සු ආගේ ජීවිතේ තාම ඉද්දි ඔයාට සුවපත් වෙන්න අමාරුයි. ඉතින් ඔයාට මේ වගේ තැන් වලින් අයින් වෙන්න බැරි නම් ඉවත් වෙලා යන්න බැරි නම් අනිවාර්යෙන් boundaries දාගන්න. අනිවාර්යෙන් සීමා මායිම් දාගන්න. මේ මිනිස්සුන්ව එක්ක අතේ දුරින් ආශ්‍රය කරන්න පටන් ගන්න.
මොකද ටොක්සික් මිනිස්සුන්ව දැන ආශ්‍රය කරනවා කියලා කියන්නේ. දැන මේ මිනිස්සුන්ව පිනවන්න උත්සාහ කරනවා. දැන මේ මිනිසුත් එක්ක යාළුවෙක් විදියට හොඳින් ඉන්න උත්සාහ කරනවා කියලා කියන්නේ. ඔයාගේම තුවාල පාර ගන්නවා වගේ වැඩක්. ඉතින් අන්න ඒ හින්දා අනිවාර්යෙන් අවශ්‍ය තැන්වලට සීමා මායිම් පනවන්න, අවශ්‍ය බැඳීම් අතේ දුරින් ආශ්‍රය කරන්න පටන් ගන්න සහ ඔයාට අයින් වෙන්න පුළුවන් තැන්වලින් ෆ්‍රෙන්ඩ්ෂිප්ස් වෙන්න පුළුවන්, නැත්නම් රිලේෂන්ෂිප්ස් වෙන්න පුළුවන්, නැත්නම් ටොක්සික් නෑදෑයෝ වෙන්න පුළුවන්. මේ වගේ ඉවත් වෙන්න පුළුවන් තැන් තියෙනවා නම් මේ තැන් වලින් ඉවත් වෙලා ඔයාට ફોකස් කරලා ඔයාගේ ගමන, ඔයාගේ ජීවිතය ඔයා කැමති විදිහට ඔයාගේ පාඩුවේ ගත කරගෙන යන්න පටන් ගන්න. ඔව මානසිකව වට්ටපු බිඳුවටම වට්ටපු තැන් කියලා කියන්නේ මේ තැන්වල තියෙන ඍණාත්මක වයිබ්‍රේෂන් එකක්. මේ මිනිස්සු ඍණාත්මක වයිබ්‍රේෂන් එකක ඉන්න මිනිස්සු. ඔයාලගේ ජීවිතේ තාම ඉන්නවා කියලා කියන්නේ ඔයාට ඔලුව උස්සන්න හම්බෙන්නේ නැහැ. ඔයාට නිදහසේ ඔයාට ඕන විදිහට ජීවත් වෙනවා, කැමති විදිහට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් සීමා මායිම් පනවන්න, මේ බවුන්ඩරිස් ඇති කරගන්න. අන්න එතකොට තමයි ඔයාගේ හිත ඔයා මුහුණ දීපු සියලුම ට්‍රෝමා වලින්, නැත්නම් මේ මුහුණ දීපු සිත් වේදනාවලින් ඔයාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගෙන ඔයාගේ වයිබ්‍රේෂන් එක ඔයාට ඉහළට ගෙනල්ලා ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ ඔයාට කරගන්න ලොකුම වැරද්ද, ලොකුම අසාධාරණය ඔයාගේ පොටෙන්ෂල් එක, ඔයාගේ ෆුල් පොටෙන්ෂල් එක නොසලකා හැරීම. ඔයාට තියෙන හැකියාවන්, ඔයාගේ නිර්මාණශීලී අදහස්, එතකොට ඔයාට තියෙන දක්ෂතාවයන්, එතකොට ඔයාව දියුණු කරන්න පුළුවන් ඔයාගේ අදහස්, අලුත් අදහස්, මේ දේවල් නොසලකා හැරීම. ඔයාගේ දක්ෂතාවයන්, අදහස්, ඔයාගේ හැකියාවන්, මේ හැමදේම නොසලකා හරිනවා කියලා කියන්නේ ඔයාගේ ෆුල් පොටෙන්ෂල් එකට කවදාවත් රීච් වෙන්නේ නැහැ කියන එක. ඔයාගේ අදහස් වලට, ඔයාගේ හැකියාවන් වලට, ඔයාගේ දක්ෂතාවයන් වලට පණ පොවන්න ඕන. මේ දේවල් නොසලකා හරින එක නෙවෙයි කරන්න ඕන. මේ දේවල් වලට පණ පොවන එකයි ඔයා කරන්න ඕන. අන්න එතකොට තමයි ඔයා මේ ජීවිතේ උපරිම ප්‍රයෝජනයක් ගන්න, උපරිම ඵල නෙලා ගන්න. අන්න එතකොට තමයි ඔයාගේ ෆුල් පොටෙන්ෂල් එක ඩිස්කවර් කරගන්නේ, ෆුල් පොටෙන්ෂල් එක ඔයා දැනගන්නේ. ඔයා හිතුවොත් ඔයාට මුළු ලෝකෙම ජය ගන්න පුළුවන්. ඔයා හිතුවොත් ඔයාගේ ඕනම ටාගට් එකකට, ඕනම ගෝල් එකකට ඔයාට යන්න පුළුවන්. කවුරු බෑ කිව්වත් ඔයාට යන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම ඔයාව නවත්ත ගන්න ඔයාමයි. ඔයාට බෑ කියලා හිතන්නේ ඔයාමයි. ඔයාව කොටු කරලා තියාගෙන ඔයාගේ හැකියාවන්, දක්ෂතාවයන් වලින් වැඩ ගන්නේ නැතුව ඒ දේවල් නොසලකා හරින්නෙත් ඔයාමයි. ඉතින් මෙන්න මේක තමයි ඔයා මේ ජීවිතේ ඔයාට කරගන්න ලොකුම වැරද්ද, නැත්නම් ලොකුම අසාධාරණය. ඊළඟ දේ තමයි ජීවිතේ සැබෑම වස්තුව. ජීවිතේ ඔයාට ලැබිලා තියෙන වටිනම දේ තමයි ඔයාගේ ශරීර සෞඛ්‍ය කියලා කියන්නේ. ලෝකේ පුද්ගලයෙක්ට, මිනිසෙක්ට තියෙන්න පුළුවන් වටිනම දේ තමයි යහපත් මනා ශරීර සෞඛ්‍යයක් කියලා කියන්නේ. ඒක නැත්නම් හැමදේම ඉවරයි. ඉතින් අන්න ඒ හින්දා හැම දවසකදීම ඔයාගේ ශරීරය, ඔයාගේ මනස ගොඩාක් ආදරෙන් බලාගන්න. යහපත් ශරීර සෞඛ්‍යයෙන් ඔයා ඉන්නවා කියලා කියන්නේ ඔයාට මේ ජීවිතේ ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්. මිල මුදල් වස්තු මේ දේවල් නෙවෙයි ඔයාට සැබෑ සතුටක් ගෙනල්ලා දෙන්නේ. ඔයාගේ මේ ශරීරයේ තියෙන සූපත් බව, ඔයාගේ මේ ශරීරයේ තියෙන නිරෝගී බව තමයි ඔයාට සතුටින් මේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරන්න, අත්විඳින්න උදව් වෙන්නේ. ලෙඩක් දුකක් හැදෙනකන් ඉන්න එපා. මේ දේ තේරුම් ගන්න. ජීවිතේ වැඩිපුරම මහන්සි වෙලා, කැප වෙලා වැඩ කරන්නේ කවුද කියලා දන්නවද? ජීවිතේ වැඩිපුරම කැප වෙලා, මහන්සි වෙලා වැඩ කරන්නේ අනිත් කට්ටියකින් ඉල්ලන්න අකමැති, අනිත් කට්ටියට කරදර කරන්න අකමැති නිහතමානී මිනිස්සු. නිහතමානී වෙන්න, කාටවත් කරදරයක් වෙන්න, කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න යන්න එපා. මේ ජීවිතේ අපිට කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න කිසිම අයිතියක් නැහැ. මේ ජීවිතේ ඔයාගේ. ඔයාගේ ජීවිතේ හදාගන්න ඔයා තමයි මහන්සි වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න, දියුණු කරගන්න, සාර්ථක කරගන්න ඔයා තමයි කැප වෙලා වැඩ කරන්න ඕනේ. ඔයා තමයි මේ වගකීම් බාර අරන් වැඩ කරන්න ඕනේ. ඉතින් මේ ජීවිතේ මහන්සි වෙලාම වැඩ කරන්න යන්න ඒක තේරුම් ගත්ත නිහතමානී මිනිස්සු. අම්මා තාත්තගෙන් බලාපොරොත්තු වෙන්න එපා. සහකරු සහකාරිය ගෙනත් දෙනකන් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාට හැකියාවන් තියෙනවා, ඔයාට දක්ෂතාවයන් තියෙනවා. ඒ දේවල් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔයා වෙනුවෙන් ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ඔයා වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඊළඟට මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ ගොඩාක් විශේෂ පාඩමක්. ඒ තමයි අපේ ජීවිතේ අපිට ඕනෑ තරම් වතාවක් නැවත මුලින් ඉඳන් පටන් ගන්න පුළුවන්. නැවත ආරම්භ කරන්න පුළුවන්. අපිට කොතනකදී හරි වැරදුනා නම්, අපි කොතනකදී හරි වැරද්දක් කරා නම්, ජීවිතේ කොතනකදී හරි අපේ මනසින් කඩාගෙන වැටෙන දේවල් වලට මුහුණ දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඔයාට ජීවිතේ බිඳුවේ නැවත ඕනෑ තරම් වතාවක් පටන් ගන්න පුළුවන්. නැවත උත්සාහ කරන්න පුළුවන්. හරියනකම් හැමදේම ඔයාට ඕන විදිහට වෙනකම් හැමදේම ඔයා කැමතිම විදිහට වෙනස් වෙනකම් ඔයාට නැවත පටන් ගන්න පුළුවන්. ඔයාගේ වයස කීයේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් දේවල් පහු වෙලා අනිත් කට්ටිය ඔයාට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතුණත් ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න ඔයාට නැවත ඔයාගේ ජීවිතේ හරියනකම් ආරම්භ කරන්න පුළුවන්. එකම තැන අකමැති ජීවිතයක් ගත කර ඔයා හිර වෙලා ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. දුක් විඳ ජීවිතේ ගත කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයාට එකපාරක් වැරදුනා ආයෙ මට ගොඩ යන්න විදිහක් නැහැ. එකපාරක් ජීවිතේ වරද්දගත්ත ආයෙ මට හරියන එකක් නැහැ. මේක තමයි මගේ ජීවිතේ. මෙච්චරයි මට උරුම කියලා ජීවත් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයාට පුළුවන් අලුතෙන් පටන් ගන්න. පුළුවන් අතීතේ වුණ හැමදේම පස්සට දාලා ඔයාගේ කතාව, ඔයාගේ ජීවිත කතාව අලුතෙන් ලියන්න පටන් ගන්න. ඔයා මෙහෙම ඔයාගේ ජීවිත කතාව අලුත් කරගන්නවා කියලා කියන්නේ ඔයා ඔයාගේ ජීවිතයට දෙන නිමාවත් ඔයා අලුත් කරගන්නවා, වෙනස් කරගන්නවා කියන එක. දුක කියන දේ කාටවත් උරුම නැති දෙයක්. ඒත් අපිම තමයි බලෙන් මේ දුක කියන දේ අල්ලගෙන බදාගෙන තියාගෙන විඳව ජීවත් වෙන්නේ. ඔයාට පුළුවන් ඔයා හිතන ඕනම මොහොතකදී ඕනම අවස්ථාවකදී මේ හැමදේම අයින් කරලා ඔයාගේ ජීවිතය ඔයා කොතන හිටියත් කොයි වයසක හිටියත් නැවත අලුතෙන් ආරම්භ කරන්න. ආයෙත් හැමදේම මුල ඉඳන් පටන් ගන්න. ඔයා පොඩ්ඩක්වත් පරක්කු නැහැ. ඔයා කොතනින් පටන් ගත්තත් ඔයා කොයි වයසක ඉඳන් පටන් ගත්තත් ඔයාට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්, ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි අද දවසේදී ඔයාලට කියලා දෙන්න ඕන විශේෂතම වටිනම පාඩම. මම හිතනවා අද දවසේදී මේ කියලා දුන්න පාඩම් ඔයාලගේ ජීවිතේ ගොඩාක් වැදගත් ඒවා වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න සහ මේ වීඩියෝ එකෙන් උදව්වක් වෙයි කියලා හිතන කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ කයාලත් එක්ක ෂෙයා කරගන්න සහ යුනිවර්සිටි නිව් ෆැමිලි එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. සහ මටත් ඉගෙන ගන්න කමෙන්ට් එකක් දාලා කියන්න ඔයා මෙතෙක් ඔයාගේ ජීවිත කාලෙට ඉගෙනගෙන තියෙන වටිනම පාඩම මොකක්ද කියලා. ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලව හම්බ වෙන්න එනකන් සතුටින් ආදරෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලාත් ඉල්ලා සිටිනවා.